ජානක බස්නායක ලෝකෙ තියෙනවා හරිම පුදුම හිතන ලෝක වාර්තා. වේගයෙන්ම දිවීම, වැඩිම බරක් එසවීම වගේ දේවල්. හැබැයි තවත් සමහර වාර්තා තියෙනවා. ඇයි දෙයියනි මෙහිම දෙයක් කරන්න හිතුවේ කියලා අපිට හිතෙන. අන්න ඒ වගේ කතාවක් තමයි මේක. මේ ශ්‍රී ලංකාවේ ජානක බස්නායක 2012 අවුරුද්දේ ඒ වෙනකොට 24 හැවිරිදි වියේ පසුණු ජානකට ඕන වුණා පන පිටින් වැළලී සිටීමේ ලෝක වාර්තාව තියන්න. ඔව් ඔබ ඇහුවා හරි. මිනිහට ඕන වුණා අඩි 10ක් ගැඹුරු වලක කැමැත්තෙන්ම වැළලිලා ඉන්න. ඉදා උදේ 9:00ට විතර ජානක පටු ලී පෙට්ටියකට ඇතුළු වුණා. පවුලේ අයයි යාළුවෝ එකතු වෙලා ඒ පෙට්ටිය වලට බැස්සුවා. ඊට පස්සේ ලෑලි වලින් වහලා සවලින් පස් දාලා අඩි 10ක් පොළව යට සම්පූර්ණ අන්ධකාරයේ ඔහුව හිර කළා. පොඩ්ඩක් හිතලා බලන්න ඒ වෙලාවේ දැනෙන හැඟීම. පොළවේ බර උඩින් තෙරපෙනවා. සවලින් පස් වැටෙන සද්ද ටික ටික නැති වෙලා යනවා. අන්තිමට ඉතිරි වෙන්නේ මහා මල මිනි අන්ධකාරයක් විතරයි. මේක නිකම් භයානක හීනයක් වගේ. ඒ පෙට්ටිය ඇතුලේ වාතය හරිම ඉක්මනින් රත් වෙලා අපිරිසිදු වෙන්න ඇති. මුල් මිනිත්තු කිහිපෙදීම ඇති වෙන්නේ දරා ගන්න බැරි බයක්. ඇඟට දැනෙන්නේ හුස්ම ටිකක් ගන්න තියෙන තදබල අවශ්‍යතාවය විතරයි. මුලින් හුස්ම ගන්න එක වේගවත් වෙනවා, පපුව ගැහෙන්න ගන්නවා. හැබැයි ටික වෙලාවකින් ඒ හැම හුස්මක්ම මහා සටනක් බවට පත් වෙනවා. ඔක්සිජන් අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩි වෙනකොට තමයි නියම භීතිය පටන් ගන්නෙ. පෙනහළු පිච්චෙනවා වගේ දැනෙන්න ඇති. දරුණු හිසරදයක් එනවා. කන් ඇහෙන්නේ නැතිව යනවා. ඇඟිලි තුඩු නිල් වෙන්න ගන්නවා. සිහිය විකල් වෙලා නොපෙනෙන දේවල් පේන්න ගන්නවා. හිතන්න ජානකගේ අවසන් මොහොත. එයා ඒ ලී පෙට්ටිය හූරන්න ඇති. නියපොතු කැඩිලා ඇඟිලි වලින් ලේ එනකම්ම බේරෙන්න උත්සාහ කරන්න ඇති. ඒත් ඒ හැම දෙයක්ම අපතේ ගියා. හවස 4ට විතර, ඒ කියන්නේ පැය 6:00කට පස්සේ පවුලේ අය වලහාරලා බලද්දි ජානක හිටියේ සිහි නැතුව. රෝහලට ගෙනිච්චත් ඒ වෙනකොටත් ඔහු මිය ගිහින්. මරණයට හේතුව විදියට දැක්වුණේ හුස්ම හිරවීම, කාබන් ඩයොක්සයිඩ් විෂවීම සහ ඒ අඩි 10ක පස්තට්ටුවේ බරට පපුව තෙරපීම කියන කාරණා ඔක්කොමයි. අන්තිමට මොකද වුනේ? මචං, මිනිහට ඕන වුණේ ලෝක වාර්තාවක්. හැබැයි අන්තිමට එයාට උරුම වුණේ හිතා ගන්නවත් බැරි තරම් බිහිසුණු මරණයක්.